උදේ කෑම වේලකට වගේම රෑ කෑමකට ටක් ගාලා හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේ. ඕන කරන්නේ ඕට්ස් කප් එකකුයි කෙසෙල් ගෙඩි දෙකකුයි බිත්තර දෙකකුයි. මේව අපිට එක ගානේ උනත් දාන්න පුළුවන්. පෝෂන් එක වැඩි වෙන්න තමයි මේ විදිහට දෙක දාන්නේ. මුලින්ම ලියරගත්ත කෙසෙල් ගෙඩි දෙකයි බිත්තර දෙකයි ඕට්ස් කුඩු තියෙනවා නම් ඒක බ්ලෙන්ඩ් කරන්න ඕනේ නැහැ. ඕට්ස් ටිකයි ඔක්කොම ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරන ගමන් ඒකටම ලුණු ටිකකුත් දාගන්න ඕනේ. රත් වෙන්න තියපු පෑන් එකකට තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි දාලා ඒක රත් වුණාට පස්සේ හදාගත්ත මික්ස්චර් එක පොඩ අපිට දාලා ඕනම හැඩයකට මොකක් හරි ඩිසයින් එකක් තියනවා නම් ඒකට හරි නැත්නම් නිකම් බ්‍රවුන් හරි හදලා මේ විදිහට පෑන් කේක් විදිහට හදාගන්න පුළුවන්. ඒක දෙපැත්තම දාගන්න ඕනේ. හදාගත්ත පෑන් කේක් නිව්ටෙලා හරි බටර් හරි ජෑම් හරි මොනවා හරි නැත්නම් පැණි මොනවා හරිත් එක්ක හරි අපිට කන්න පුළුවන්.